Hello, good morning. විරාජ් දුස්මන්ත. ඔව්. මම දුස්මන්ත කතා කරන්නේ ජයන්ත මැදවැව. හඳුනාගෙන ඉස්සතට. ඔව්. මට කතා කරන්න ඕනි ඔබතුමා තමයි මම හිතන විදිහට ලංකාවේ අපේ කලාකරුවන්ගේ උපන්දින එක් කරන තරු උපන්දින එක් කරන එකම එක්කෙනා. ඒ ගැන අපි වචනයක් කතා කරමු. මම දැන් දැනට ගොඩක් වෙලාවට මම පත්තරවලට උපන්දින සපයනවා. නමුත් මට කලින් ඇත්තටම මේ සරසවි පත්තරේ හිටපු සිරී කාවල මහත්තයා තමයි ඔය කාරණාව මුලින්ම මේ කරේ. ඒ නිසා මේ ඔහුට විශේෂ දෙයකින් එන්න ඕන මොකද ඔහු තමයි මට මේ අදහස වගේ ඔළුවට දෙන්න කටයුතු කරේ. ඔව්. ඒ වගේම අපි කතා කරමු දැන් අද කියන්නේ ආදරවන්තයන්ගේ දිනේ විශේෂ දිනයක් පෙන්වතුන්ට. ඒතර අද වගේ දවසක ඔබතුමාගේ මොන වගේ පණිවිඩයක්ද සමාජයට ලබා දෙන්නේ? ඇත්තටම ජයන්ත අපිට සමාජයට පණිවිඩයක් දෙන්න ඕනේ වැඩිහිටි විදියට. මොකද මේ අපිට සසල් ගණනාවක් ආදරවන්තයෙකුගේ දින පහු කරලා ආපු අය. නමුත් මේ වෙද්දී අපි ජනමාධ්‍ය වේදිකේ විදිහට අපි දකින දේ තමයි අති සංවේදී කාරණා දකිනවා. දෙමව්පිය දරුවන් අතර සිදුවෙන දේවල් සහ මේ සිදු නොවිය යුතු දේවල් බොහෝ දුරට සිදු වෙනවා. ඒ නිසා මම කියන්නේ මගේ ආදරණීය රටේ ඉන්න සියලුම දෙමව්පියන්ගෙන් ඉල්ලන්නේ අද වගේ දවසක විශේෂයෙන් මේ දරුවට වැඩි අවධානයක් යොමු කරන්න. මොකද අපිට දරුවන්ට එහා ලෝකයක් නැහැ. ඒ නිසා දරුවෝ ආරක්ෂා කරගන්න ඒක ඒ වගකීම තියෙන සමාජයට නෙමෙයි. උඹට මට අපට ඒ කියන්නේ මේ වැඩිහිටි විදිහට අපිට මේ වගකීම තියෙන්නේ. ඔව්. ඒ වගේම කැමැති දැනගන්න ආදරය ගැන ලියන්න කිව්වොත්, අඳින්න කිව්වොත් කොහොමද ආදරය ගැන විග්‍රහයක් කරන්න? කොහොමද ආදරය ගැන ලියන්න පුළුවන්ද? ආදරය ගැන අඳින්න පුළුවන්ද? ආදරය ගැන අඳින්න බෑ ජයන්ත. ඒ වගේම තමයි ආදරය කියන්නේ වයස යන්නේ නැති, දිරන්නේ නැති හරි ශක්තිමත් දෙයක්. ඒක ඒ දේ සම කරන්න දෙයක් නෑ. මොකද ආදරේ දිරන්නේ නැත්නම් වයස යන්නේ නැත්නම් එහෙම දෙයක් ලෝකේ නෑනේ. ඔව්. ස්ථිර නැහැ කිසිම දෙයක්. ඔව්. නමුත් ආදරය වගේ දේවල් හරි ස්ථිරයි. ඒක සම කරන්න භෞතික දෙයක් නෑ. ඔව්. ඇත්තටම බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරන්න, මගත් එක්ක කතා කරන්න එකතු වුණාට. ඔබතුමාට මම සුබ පතනවා මේ වැඩේ දිගටම කරගෙන යන්න.